පහේදා හයවසට පුංචිවාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ මැත්ස්. ඒ කියන්නේ ගණිතය. මොනවද මේ මැත්ස් කියන්නේ? අපි ඉස්සරහම බලමු mathematical operations කියන්නේ මොනවද කියලා. මේ mathematical operations කියලා කියන්නේ ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්ත එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම කියන ඒවටමයි. අපි මම ඉංග්‍රීසි වලින් තමයි දැන් ඔයගොල්ලෝ කියලා දෙන්න යන්නේ කොහොමද මේ ටික අපි තේරුම් ගන්න කියලා. එකතු කිරීමට ඉංග්‍රීසි වලින් කියන්නේ addition කියලා. අඩු කිරීමට කියන්නේ මොකද්ද? subtraction. එතකොට මෙන්න මේ කතරයක් වගේ පේන එකට මොකද්ද කියන්නේ? multiplication. මේකට කියන්නේ division. මේවා තමයි ප්‍රධාන mathematical operations හතර. තව තියෙනවා. ඔයගොල්ලෝ ලොකු වුණාම ඉගෙන ගන්න. එකතු කිරීම addition, අඩු කිරීම subtraction, වැඩි කිරීම multiplication, බෙදීම division. අපි බලමු මොකද්ද මේ addition කියලා කියන්නේ කියලා. ඇඩිෂන් කරනවා කියලා කියන්නේ ඇඩ් කරනවා. ඇඩ් කරනවා කියන්නේ එකතු කරනවා කියන එකට. අපි බලමු එකට එකක් එකතු කරාම කීයද? සමානයි 2ක්. අපි මේක ඉංග්‍රීසි වලින් කියමු. 1 + 1 = 2. අපි මේ සමාන ලකුණට ඉංග්‍රීසියෙන් කියන්නේ equal mark කියලා. එතකොට මේකට අපි ඇඩ් කරන්න පාවිච්චි කරන මේකට අපි කියන්නේ ප්ලස්. එකතු කරනවා ප්ලස් කියලා. එකට එකක් එකතු කරාම සමානයි 2යි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ 1 + 1 = 2. දැන් ඔයාලා දන්නවා කොහොමද ඇඩිෂන් කියන ඇඩ් කරනවා නැත්නම් එකතු කරනවා කියන දේ ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. අපි බලමු මොකද්ද මේ subtraction කියන්නේ කියලා. මම ඔයාලට තව ඇඩිෂන් වලට උදාහරණයක් දෙන්නම්. මගේ ළඟ තියෙනවා මේ අතේ චිල් බෝල් දෙකක්. මේ අතේ තව චිල් බෝල් දෙකක් තියෙනවා. මම මේ ඔක්කොම එකට එකතු කරනවා. දැන් බලන්න මල්ල කීයක් තියෙනවද කියලා. 1 2 3 4. ඔන්න මල්ලන් එතකොට දැන් ජී බෝල හතරක් තියෙනවා. මොකක්ද අපි කරේ? 2 + 2. අපි මොකක්ද කරේ? 2 + 2 = 4. මෙන්න මේ ආන්සර් එක ගත්තා නේද? දෙකට එකතු කරා 2ක් 2 ධන 2 සමානයි 4. 2 + 2 = 4. අපි බලමු subtraction. subtraction mark එක තමයි මේක. අපි අඩු කරන්න දාන ලකුණ තමයි මේ තියෙන අඩු කිරීමේ ලකුණ.
අපි මේ අරකට එකතු කිරීමට ප්ලස් කිව්වා වගේ මේකට කියන අපි මයිනස් කියලා. එකතු කිරීමට ප්ලස් කිව්වා අඩු කිරීමට මයිනස් කියලා කියනවා. ඔයාලගේ අත ගන්න අතේ ඇඟිලි පහක් තියානේ අපි දැන් දෙකක් නමමු. 1 2 ඉතුරු කීයද? ඉතුරු වෙන්නේ 3. 1 2 3 අපි ඒක මෙහෙම ලියමු. 5 minus 2 equals 3. පහෙන් දෙකක් අඩු කරාම සමානයි 3. පහ අඩු කිරීම දෙක සමානයි 3යි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ 5 minus 2 equals 3. දැන් ඔයාලා එකක් දන්න කොහොමද subtraction ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. අපි බලමු මොකද්ද මේ multiplication කියලා කියන්නේ කියලා. multiplication mark එක තමයි මේක. අපි චක්‍රය කියලා ඉගෙන ගත්තා නේද? තුන වසරේ ඉඳන් වගේ අපි ඉගෙන ගන්නවා චක්‍රය කියලා. එක් වරක් එක එකයි, එක් වරක් දෙක දෙකයි, එක් වරක් තුන තුනයි. මෙන්න මේ විදිහට අපි චක්‍රය කියලා ඉගෙන ගත්තේ. මෙන්න මේ multiplications නැත්නම් multiple table තමයි අපි ඉගෙන ගත්තේ. දැන් අපි බලමු මේ multiplication කියන එක ඉංග්‍රීසි වලින්. මේ multiplication එක ඔයාලා දන්නවනේ දැන් දෙවරක් දෙක සමානයි 4යි. අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ 2 into 2. 2 into 2 equals 4. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ මේක equal mark එක equals කියලා කියනවා කියලා සමානත්වය පෙන්නනවා කියලා. දැන් අපි කියනවා 2 into 2 equals 4 කියලා. දෙවරක් දෙක 4යි. මේකම තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. අපි බලමු division කියන්නේ මොකක්ද කියලා. division මේ division කියන එකත් හැමෝම දන්නවනේ. division අපි ඉස්සරලා කරේ මේ මාකේ දාලා නෙමෙයි නේද? අපි division කරේ නැත්නම් බෙදීම කරේ මෙන්න මෙහෙම නේද? අපි example එකක් විදිහට ගමු 14 divided by 2 7 0 ආන්සර් එක ආවයි දැක්ක නේද? ඔයාලට මතකද ඔයගොල්ලෝ මේ විදිහට divide කරන්නේ නැත්නම් බෙදුවා මතකද? අන්න ඒ විදිහටම තමයි මෙන්න මේකට තමයි අපි මෙන්න මේ මාක් එක යූස් කරන්නේ. අපි දැන් බලමු 14 divide by 2 equals 7 නේ. මේක කොහොමද හරියටම කියන්නේ කියලා. 14 අපි බෙදනවට කියන්නේ divide. 14 divide කීයෙන්ද බෙදන්නේ? by 2. 14 divide by 2 equals 7. මෙන්න මෙහෙම තමයි division mark එක තියෙද්දී අපි ඉංග්‍රීසි වලින් ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. අපි දැන් බලමු මොනවද මේ shapes කියලා. අපිට maths වල ඉගෙන ගන්න shapes ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි අද ඉගෙන ගන්න යන්නේ shapes 4යි. බලමු මොනවද ඒ කියලා. මේ තියෙන්නේ අද ඔයාලා ඉගෙන ගන්න යන shapes 4. round අපි මේකට සිංහලෙන් නම් කියන්නේ වෘත්තය කියලා. මේ වෘත්තයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ circle කියලා.
අපිට මේ වගේ වෘත්ත එහෙම නැත්නම් සර්කල් අනින්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. CD තැටි, compact disc, එතකොට water glass වලින් අනින්න පුළුවන්, yogurt cups මේවා use කරලා අපිට පුළුවන් මේ වගේ සර්කල්ස් ලස්සන අනින්න. මෙන්න මේ තියෙන්නේ සර්කල්ස්. බලන්න ඒ රවුන්ඩ් නේද? වෘත්තාකාරයි. අපි මේවට ඉංග්‍රීසි වලින් කියන්නේ සර්කල්ස් කියලා. ඊළඟට අපි බලමු මේ පැති හතරම සමාන ෂේප් එක මොකක්ද කියලා. මේක නම් ස්ටාර්ට් හැද වෙලා එනවාට ස්ක්වයර් එකක් ගත්තොත් ඒකේ පැති හතරම සමානයි. ඔයාලා දන්නවනේ ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ. මෙන්න මේ ස්ක්වයර් කියන්නේ අපි මේකට සිංහලෙන් කියන්නේ සමචතුරස්‍රය කියලා. බලන්න පැති හතරම එක හා සමානයි. සමචතුරස්‍රය. ස්ක්වයර් එකක් කොටුවක් කියන එක තමයි අපි ස්ක්වයර් කියලා කියන්නේ. මේ තියෙන්නේ අන්න ඒ වගේ ස්ක්වයර් එකක්. බලන්න පැති හතරම සමානයි නේද? එක හා සමානයි. දැක්ක ගමන් අපිට අඳුර ගන්න ලේසි සමචතුරස්‍රය. අරක ස්ක්වයර් එකක් කියලා කියන හරිම ලේසි මේක දැක්ක ගමන්. ඊළඟට අපිට තියෙන්නේ rectangle. බලන්න මේක ඔයාලට මතකද කියලා? අපි පුංචි කාලේ ඉගෙන ගත්ත ඍජු කෝණාශ්‍රය තමයි මේ rectangle කියලා දැන් අපි ඉගෙන ගන්න. rectangle කියලා කියන්නේ එකිනෙකට විරුද්ධ පැති දෙකක් සමාන. මේ පැත්තට මේ පැත්ත විරුද්ධයි. ඒ වුණාට මේ පැති දෙකම සමානයි. මේ පැත්තට මේ පැත්ත විරුද්ධයි. ඒ පැති දෙකම සමානයි. ඒවා එකිනෙකට විරුද්ධ පැති සමාන ෂේප් එක තමයි අපි rectangle කියලා කියන්නේ. මේ බලන්න මේකත් rectangular shape එකක්. ඊළඟට අපි බලමු මොනවද මේ triangles කියන්නේ කියලා. angles කියලා කියන්නේ කෝණ. කෝණ කියන්නේ මොනවද? කෝණ කියන්නේ මෙන්න මේකට. මේ තියෙන angles, මේ තියෙන කෝණ තුනක් තියෙන නිසා try කියන්නේ තුනක්. angles කියන්නේ කෝණ තුනක් තියෙන නිසා මේක triangle එකක් වෙනවා. දැන් ඔයාලා ඉගෙන ගත්තා මොනවද mathematical operations කියන්නේ, shapes මොනවද, ඒවා අඳුරගන්නේ කොහොමද, මේ triangle එක පැති තුනක් තියෙන, square එක පැති හතරයි, කොහොමද මේවා හොයාගන්නේ කියලා ඔයාලා දැන් ඉගෙන ගත්තා. ඉතින් ඉංග්‍රීසි ගණිතය ලේසියෙන් සරලව ඉගෙන ගන්න මාත් එක්ක subscribe කරලා එකතු වෙන්න. Bye bye, take care.